ආයුබෝවන් අද මම පාඩමින් ගන්නන්න බලාපොරොත්තු වෙන්නේ මම සාමාන්‍ය ගවුම් අතක් සකස් කරගන්නේ මොන අන්දමෙන්ද කියලා. පළමුව අපි මේ වගේ රේඛා දෙකක් හඳ ගන්න ඕනේ එකතු කිරීමේ හැඩයට. මේ වගේ රේඛා දෙකක් අපි අඳිනවා එකතු කිරීමේ හැඩයට. ඇඳලා මේ මැදට අපි රේඛා දෙක හමුන සාඩ අපි A කියලා දානවා. දැන් අපි මේ රේඛාවේ ලකුණු කරන්නේ මිමි තුනක් අපිට අවශ්‍යයි. ඒ කියන්නේ බාහුව, අතේ උස, අතේ අග මුල්ල. බාහුව කියන්නේ අතේ ඉහළම මහතම තැන. ඒක අපි සිංහලෙන් අත් ගුබය කියලා කියනවා. අපි ඉංග්‍රීසි වලින් එක කියන්නේ බයිසෙප් කියලා නමින්. ඉතින් බාහුව උදාහරණයක් වශයෙන් මංගල් 12ක් කියලා ගන්නවා. ඒ 12ට අපි අඟලක් වැඩිපුර එකතු කරන්න ඕනේ ගවුම් අතට. එතකොට අඟල් 13යි. ඒ අඟල් 13 අපි දෙකට බෙදලා ඒ දෙපැත්තේ ලකුණු කරනවා. අඟල් 6මාර 6මාර. අපි මේ වගේ ලකුණු කරනවා. අඟල් 6මාරක් අඟල් 6මාර. අපි ගත්තේ 12යි බාහුව වැඩිපුර එකක් එකතු කරා නැවත දෙකට බෙදුවා. දෙපැත්තේ අපි ලකුණු කරා අඟල් 6මාර 6මාර. ඊළඟට අපි ඒ සිට ඉහළට ලකුණු කරනවා සාමාන්‍ය ගවුම් අතකට අඟල් 4මාර වශයෙන් ලකුණු කරලා AD නම් කරනවා. අපි මේ නිම්ම සාමාන්‍යයෙන් ගන්නේ තමන්ගේ පපුව නිම්ම අටෙන් බෙදලා. දැන් 32ක් වුණොත් ඒ අඟල් 4ක් ගන්න. අන් සාමාන්‍ය නිම්මට අපි අඟල් 4මාරක් අරගත්තා. ඒක අඟල් 4මාරයි. ඒක සාදා ගන්න හැටි මම කියලා දුන්නා. ඊළඟට අපි මේ D ලක්ෂයයි B ලක්ෂය යා කරන්න ඕනේ මෙහෙම ත්‍රිකෝණයක් වගේ. නැවත මේ C ලක්ෂයයි D ලක්ෂයයි මේ වගේ යා කරනවා. ඉතින් මේ වගේ රේඛා දෙක යා කරගන්නවා B ට D C ට D. ඊට මේ රේඛාව, ඒ කියන්නේ BD රේඛාව සමාන කොටස් හතරකට ලකුණු කරනවා. ඉතින් හරි වැදින් ලකුණු කළා තේපුගෙන් උගලා සමාන කොටස් හතරකට ලකුණු කරන්නේ. මේ රේඛාව ඒ වගේම අඟල් කොටස් හතරකට ලකුණු කරලා මේ වගේ ලක්ෂ්‍ය තුනක් ලබා ගන්න. දැන් දෙපැත්තෙම මේ රේඛා දෙක සමාන නිසා එකම නිම්ම තමයි අපිට මෙතනට වැටෙන්නේ. දැන් මේ වගේ මේ ත්‍රිකෝණය ඇඳගත්තාට පස්සේ අපි කරන්නේ B ට ආසන්න ලක්ෂ්‍යන අඟල් භාගයක් පල්ලෙහාට ලකුණු කරනවා. අඟල් භාගයක්. මැද ලක්ෂ්‍යයට අපි මුකුත්ම කරන්නේ නැහැ. B ට ආසන්න තියෙන ලක්ෂ්‍යන අපි අඟල් කාලක් ඉහළට උස්සනවා. අඟල් කාලක්. මෙතනින් අපි ගත්තේ භාගයයි මෙතන අඟල් කාලය. ඊළඟට අපි D ට මේ පැත්තේ තියෙන BC රේඛාවේ D ට පහළින් එන ලක්ෂ්‍යය අඟල් කාලක් උඩට උස්සනවා. අඟල් කාලක්. නැවත අපි මැද ලක්ෂ්‍යයට මුකුත්ම කරන්නේ නැහැ. C ට ආසන්න ලක්ෂ්‍යය අපි අඟල් කාලක් පල්ලෙහාට දානවා. දැන් බලන්න අපි මේ පැත්තේ තියෙන වෙනස උඩට කාලයි පහළට කාලයි. මැද ලක්ෂ්‍යය නිකම්ම තිබ්බා. අපි BD පැත්තේ රේඛාවේ අඟල් භාගයක් පල්ලෙහාට කරලා මැද ලක්ෂ්‍යය නිකන් තිබ්බා. මෙතන නැවත අඟල් කාලක් ඉහළට ඉස්සුවා. දැන් මේ ලක්ෂ්‍යය හරහා තමයි අපි අත්වටේ ඇඳ ගන්න ඕනේ. දැන් අපි අත්වටේ අඳින්න පටන් ගනිමු. දැන් පළවෙනිම කරන්න ඕනේ B ලක්ෂ්‍යයේ ඉඳන් අර භාගයක් පහක් කරපු ලක්ෂ්‍යය හරහා මැද ලක්ෂ්‍යයට ගමන් කරලා නැවත D ට ආසන්න වශයෙන් අපි අඟල් කාලක් ඉස්සුවානේ. අන්න ඒ ලක්ෂ්‍යය හරහා කවාකාරව ඇඳ ගන්න. නැවත අපි D ලක්ෂ්‍යය ඉඳන් අර ඉහළට ලකුණු කරපු කාලේ ලක්ෂ්‍යය හරහා නැවත අඳින්න ඕනේ මෙන්න මේ අන්දිමින් C දක්වාම අත්වටය. B වලින් පටන් අරගෙන කවාකාරව මේ අන්දිමින් අපි ඇඳ ගන්න ඕනේ අත්වටේ C දක්වා. දැන් මේ විදිහට තමයි අපි අත්වටේ ඇඳගන්නේ. මේ අඟල් භාගයක් පහත් කරපු පැත්ත අපි ඉදිරිපස පැත්ත වශයෙන් ලකුණු කරනවා. අනිත් පැත්ත අපි පිටුපස වශයෙන් ලකුණු කරනවා. දැන් ඊළඟට අපි කරන්නේ අපිට ඕන අතේ උස ලකුණු කරනවා. මම ගත්තේ අඟල් 7ක් කියලා කොට අතක් සඳහා ලකුණු කරලා අපි D ඉඳලා ලකුණු කරන්නේ හරහාට මේ වගේ රේඛා දෙකක් ඇඳ ගන්නවා. ඇඳගෙන අපි මේ ලක්ෂ්‍යය සම්බන්ධ කරනවා. ලකුණු කරන්නේ අපි මේ රේඛාවේ තමන්ගේ අගමින් අඟල් 11ක් ගත්ත මම උදාහරණයක් වශයෙන් ඒ අඟල් 11ට
අඟලක් එකතු කරලා ඒක දෙකෙන් බෙදන්න ඕනේ. අඟල් 11ට එකක් එකතු කරලා දෙකෙන් බෙදුවම අපිට එන්නේ අඟල් 6යි. ඒ අඟල් 6 අපි මේ ලක්ෂ්‍ය මම මේක ඊ කියලා දැම්මොත් එහෙම ඊ දෙපස ලකුණු කරන්න ඕනේ. අඟල් 6 6 ලකුණු කරනවා. ලකුණු කරලා අපි ඒ ලක්ෂ්‍ය යා කරනවා B-ටයි නැවත C ලක්ෂ්‍යයටයි යා කරනවා. මේ තමයි අපේ අතේ අංශය. මේ පහළ තමයි වාටිය වශයෙන් දැක්වෙන්නේ. මේක තමයි කවාකාරව ඇඳගත් එක තමයි අත් වටය. දැන් මේක අතට අපි එහෙම වාසි තියාගන්න ඕනේ. ඉතින් අපි අංශයේ දෙපැත්තට අපි අඟලක් මෙහුම් වාසි තියෙනවා. මේ අත් වටේට අපි සෙන්ටිමීටර එකක් මේ අත් වටේ හරහා තියෙනවා. පහළ වාටියට අපි අඟල් 1.5ක් පමණ මෙහුම් වාසි තියාගන්නවා. මෙන්න මේ අන්දමින් තමයි අපි ගවුම් අතක් නිර්මාණය කරන්නේ.